හායි කොහොමද? ඔන්න අද අපි ඔයාලට කියලා දෙන්නේ ගෙදරට හදිසියෙම එන අමුත්තෙකුට හදලා දෙන්න පුළුවන් රස කෑමක්. අපිට මේකට ඕන වෙන්නේ සෑන්ඩ්විච් පාන් ටිකක්, ජම්බෝ සොසේජස්, බිස්කට් කුඩු පිටර දෙකක් විතරයි. ඉස්සෙල්ලාම පාන් පෙති ටික අරගෙන මෙන්න මේ විදිහට වටේ තියෙන කෑලි ටික කපලා අයින් කරගන්න ඕනේ. අපේ දෝනි බබා බලාගෙන ඉන්න මේ පාන් වාටි ටික අරන් ගිහින් එයාගේ මාළු යාළුවන්ට දාන්න. දැන් මෙන්න මේ විදිහට පාන් පෙති 4ක් අරගෙන අත ටිකක් තද කරලා මේක මේ විදිහට තලා ගන්න. ඉතින් අපි කපාගත්ත පාන් ටික මේ විදිහට රෝලක් භාවිතයෙන් තලා ගන්න. මෙන්න මේ විදිහට පාන් පෙති ටික වෙන් වෙන්නේ නැති වෙන්න අපි රෝලෙන් තලා ගන්න ඕනේ. දැක්ක නේද? මෙන්න මේ විදිහට ෂීට් එකක් වගේ තියෙනවා. එතකොට අපේ වැඩේ කරගන්න ලේසියි. දැන් අපි අපේ ජම්බෝ සොසේජස් එක අරගෙන ගැලවෙන්නේ නැති වෙන්න ටිකක් අත තද කරලා මේක රෝල් කරගන්න. හැබැයි පරිස්සමෙන් කරගන්න ඕන වැඩක්. නැත්තම් අපේ වැඩේ කරගන්න ගොඩක් අමාරු වෙනවා. දැන් අපි රෝල් කරගත්ත සොසේජස් ටික තියෙනවානේ. ඒකේ දෙපැත්ත හොඳට නමා ගන්න ඕනේ. කියන්න අමතකුණානේ. අපිට මේකට බටර් ටිකකුත් ඕන වෙනවා. දැන් බටර් ටික අරගෙන මෙන්න මේ විදිහට හොඳට ගා ගන්න. මොකද කියලා මම කියන්නම්කෝ. දැන් අපි ඇස්ට්‍රා ටික ගාලා මේක පැත්තකින් තියලා අනිත් වැඩ ටික කරගන්න යමු. ඔයාලා තාම අපේ Food Wise Family YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මතක ඇතුව bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. දැන් බිත්තර අරගෙන මෙන්න මේ විදිහට භාජනයකට කඩලා හොඳින් ගසා ගන්න ඕනේ. අපි මේ බිත්තර දෙක ටිකක් හොඳට ගසා ගන්න ඕනේ. නැත්තම් අපිට මේක තවර ගන්න ටිකක් අමාරු වෙනවා. දැන් අපි ගසාගත්ත බිත්තර ටික පැතිලි භාජනයකට දාගන්න ඕනේ. නැත්නම් අපිට තවර ගන්න අමාරුයිනේ. දැන් අපි හදාගත්තු ජම්බෝ සොසේජස් ටික බිත්තර එකේ තවරලා බිස්කට් කොටු එකේ හොඳට තවර ගන්න ඕනේ.
දැන් ඉතින් මෙන්න මේ විදිහට වාචනයකට තෙල් ටිකක් දාලා බැද ගන්න ඕනේ. අපිට මේක ගැඹුරු තෙලේ බදින්නත් පුළුවන්. තෙල් ටිකක් දාලා මේ පැත්ත හරවලා බැද ගන්නත් පුළුවන්. ඔයාලට තෙල් තියෙන විදිහට මේ වැඩේ කරගන්න. මතක තියාගන්න ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. ඊට පස්සේ කර වෙච්ච රෝල්ස් තමයි කන්න වෙන්නේ. ලිපේ ගින්දර ටික හරි ගානට තියාගන්න. දැන් නම් මාර සුවඳක් එනවා. අපේ දෝනි බබා කන්න බලාගෙන ඉන්නේ. ඔන්න දැන් රන්වන් පාට වෙන්න බැදිලා තියෙන්නේ. දැන් ඉතින් අපි මේක පරිස්සමෙන් බා ගන්න ඕනේ. දැන් අපේ හබිත් හොඳටම බඩගින්නේ තමයි ඇත්තේ. අපි දැන් මේක රස බලන්න හදන්නේ. ඔයාලත් හදලා රස බලලා කමෙන්ට් එකක් දාන්න. මතක ඇතුව අපේ channel එක subscribe කරලා තියන්න. ආයෙත් මේ වගේ රසබර වීඩියෝ එකකින් අපි හමු වෙමු. Bye bye.